මේ වීඩියෝ එකේදී මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ 13 ampere plug top එකයි 5 ampere plug top එකයි ගලවලා මොකක්ද ඇතුලේ තියෙන්නේ කියලා තමයි මම මේකේ පෙන්වන්න යන්නේ. ඒතර 13 ampere plug top දෙකක් තමයි මේ තියෙන්නේ. මම මේක දෙකක් ගත්ත හේතුව එකක් Chinese low quality එකක් අනිත් එක branded එකක්. හරි. මුලින් අපි low quality එක ගලවමු. මේ තියෙන 13 ampere මේ තියෙන 5 ampere මේ වලට පේනවා රවුමට තියෙන එක මේක දැන් විකුණන්න තහනම්. මේක මම දැන් පැත්තකින් තියලා මම මේ දෙක ගලවනවා. මේක මෙතන ඇණයක් තියෙනවා. ඒක ගැලෙව්වම අපිට පුළුවන් මේක ගලව ගන්න. හරි ඇරලා බැලුවම මේක බැලුවම මේක උනන්න පේනවා වයර් තුන දාන්න ඇණ තුනක් තියෙනවා. මේ උඩ තියෙන එකත් එක ෆියුස් එකත් එක්ක හැමතිස්සෙම තියෙන එක තමයි අපි ලයිව් වයර් නැත්නම් දුඹුරු පාට වයර් එක සම්බන්ධ කරන්නේ මේකට. එතකොට නිල් පාට වයර් එක නියුට්‍රල් එක සම්බන්ධ කරන්නේ මේකට. ඒ වගේම කොළ පාට වයර් එක එර්ත් එක මේකට සම්බන්ධ කරනවා. ඒ වගේම ඊට අමතරව මේකේ උනන්න පේනවා මේ තියෙන ග්‍රිප් එකට. ඒ කියන්නේ මේ දෙක ගලවලා හරිද මේක ඇතුලේ වයර් එක දාලා මේක ආයෙ දාලා තද කරන්න ඕනේ. එතකොට අර වයර් එක ඇද්දට ගැලවෙන්නේ නැහැ. නැත්තම් මේක නැත්තම් ඇද්දොත් එහෙම මේව ගලවගෙන වයර් එක එළියට එන්න පුළුවන්. ඒක නවත්තන්න තමයි මේ ග්‍රිප් එකක් දීලා තින්නේ. ඉතින් ලෝ ක්වොලිටි එකෙත් ඒක තියෙනවා. එතකොට ඒක තමයි ලෝ ක්වොලිටි ප්ලග් টොප් එක. හරි අපි බලමු ඊළඟට බ්‍රෑන්ඩඩ් එක. මේ තියෙන්නේ කෙවිල්ටන් එකේ ප්ලග් টොප් එකක්. එතකොට කෙවිල්ටන් එකේ වගේම ACL එකේ තියෙන ප්ලග් টොප්, ඔරෙන්ජ් එකේ තියෙනවා. ඔය වගේ පොලික්‍රොම් එකෙත් තියෙනවා. ඒ වගේ ඔය නම තියෙන කම්පැනි හැම එකෙම වගේ ප්ලග් টොප් හදනවා. ඒතර මේකේ අතර ගත්තම මේකේ වෙනසක් තියෙනවා. මේකට වඩා බරයි. ඒ කියන්නේ මේක බරයි ගොඩක්. හොඳ මේක එච්චර බර නැහැ. මේක බර ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් මේකේ තියෙන මැටීරියල් හොඳ මැටීරියල් දාලා තියෙනවා කියලා. ඒ වගේම ප්ලග් টොප් එක ගත්තම මේගොල්ලෝ ගයිඩ් එකක් දීලා තියෙනවා. කොහොමද වයර් අමුණන්නේ කියලා අපි මම ඒක ඇතුලේ ගලවලා කියන්නම්. ඒක තමයි අයින් කරනවා ඉතලා. මෙතන තියෙන ඇණයක් අරක වගේ මේක ගලවන්න ඕනේ. ඒක ගැලෙවුවට පස්සේ හරි අපි බලමු මේක ගලවලා මොකද තියෙන්නේ කියලා. මේකෙත් අර වගේම තුනක් තියෙනවා. එතකොට උඩ මේක තියෙන එර්ත් එකට. එතකොට ෆියුස් එකත් එක්ක තියෙන එකට තියෙන්නේ අපි ඒකට ලයිව් එක තමයි අමුණන්නේ. එතකොට ලයිව් කියන්නේ දුඹුරට වයර් එක, එර්ත් කියන්නේ කොළ පාට වයර් එක. එතකොට මේකට අපි නියුට්‍රල් එක සම්බන්ධ කරන්න ඕනේ. නියුට්‍රල් එක නිල් පාට වයර් එක තමයි නියුට්‍රල් එක කියන්නේ. මේකේ ඩ්‍රිප් එකක් එනවා. මේක ටික වෙනස් විදිහට ඩ්‍රිප් එක එන්නේ නැහැ. මේක තියෙන්නේ මේ කැලි දෙක මේම දාලා මේක වෙනස් ක්ලිප් එකක්. ඇත්තටම මේ අනිත් ඒවා දැන් ACL එකේ තිබ්බේ ඇන දාන්න. ඇන අරගේ වගේ තමයි තිබ්බේ. ඔරෙන්ජ් එකේ තියෙන අර වගේ ඇන වලින් ක්ලිප් එක. මේක තියෙන්නේ මේ ප්ලාස්ටික් කැලි දෙකක් තියෙන්නේ. මේක මැදින් මෙහෙම වයර් එක දාන්න ඕනේ. දානකොට මේ මැද ප්ලාස්ටික් කැලි දෙක මෙහෙම තියෙන ගේට්ටු දෙක මෙහෙම ගේට්ටු දෙක තියෙනවා. ඕකට මෙහෙම තද වෙලා හිටිනවා. මේක ඈත් වෙනවා. ඈත් වෙන ටෙන්ෂන් එකක් එක තද වෙලා තියෙනවා. ඒ කියන්නේ වයර් එක මෙහෙම හිර වෙන්නේ ඕක. හරිද? ඒ වගේ අලුත් ක්ලිප් එකක් මාත් දැක්කේ මේකෙත් තමයි පළවෙනි පාර. කෙවිල්ටන් ප්ලග් টොප් එකේ. එතකොට මේකේ බැලුමට පොඩ්ඩක් මැටීරියල් වල ක්වොලිටි එකක් පේනවා මට නම්. ඒ කියන්නේ හොඳ තඹ දාලා තියෙනවා වගේ එකක් මේකෙදි පේනවා. එතකොට මේකේ හොඳ අමුරව දාලා තියෙන්නේ. බ්‍රෑන්ඩඩ් ඒවයි. හරි. අපි දැන් මම කොහොම තියනවා. කොහොම තියලා අපි ළඟ ගලවමු මේ තහනම් කරලා තියෙන 5 ampere plug top එක ගලවමු අපි. මොනවාද ඒක තියෙන්නේ කියලා. ඒකෙත් ඇනේ තියෙනවා. මම ඒක ඇනේ ගැලෙව්වම මේක බැලුමට අපිට කියන්න පුළුවන් ඇයි මේක තහනම් කරලා තියෙන්නේ කියලා. ඔයාලන්ට තේරෙනවා මේකෙත් වයර් තුන අමුණන්න ඕනේ. උඩ එක නැගත් එක්ක කියලා දන්නවා. මේ දෙකේ මුකුත් අපිට අඳුර ගන්න බැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් ප්ලග් බේස් එක දිහා බලන් ඉඳන් මෙතන මේ ප්ලග් බේස් එක දිහා කියලා දකුණු පැත්තේ තියෙන ලයිව් එක. මේක තමයි ලයිව් එක දෙන්න ඕනේ. මේක නියුට්‍රල් එක දෙන්න ඕනේ. මේකට එර්ත් එක දෙන්න ඕනේ. මේකේ වෙනස මොකක්ද කියලා මම ලෝ ක්වොලිටි එකක් ගන්නම්කෝ. ලෝ ක්වොලිටි එකයි මේ දෙක කම්පෙයාර් කරමු. දෙකම ලෝ ක්වොලිටිනේ. එතකොට වෙනස පේනවද? මේකේ 13 ampere එකේ ෆියුස් එකක් තියෙනවා. හරිද? මේකේ ෆියුස් එකක් නැහැ. එතකොට ෆියුස් එකක් මොකටද අපි දාන්නේ? ෆියුස් එකක් දාන්නේ වැඩි කරන්ට් එකක් ගියොත්. ඒ හිතන්නකෝ මේක අපි ගහනවා කියලා බ්ලෙන්ඩර් එකට. බ්ලෙන්ඩර් එකට ගැහුවම බ්ලෙන්ඩර් එක ඇතුලේ මොකක් හරි තියෙනවා ෂෝට් එකක්. මී එක කාලේ මොකක් හරිලා ඇතුලේ කරන්ට් එක ෂෝට් එකක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ලොකු කරන්ට් එකක් අදිනවා ප්ලග් බේස් එකෙන්. එතකොට මේ ෆියුස් එක තියෙද්දි ඇම්පියර් 13ට වඩා මේකේ අදින්න දෙන්නේ නැහැ. මොකද ෆියුස් එක පිච්චෙනවා. ෆියුස් එක පිච්චිලා අපේ උපකරණය නැත්තම් අපිට කරන්ට් එක අදිනවා අපිවත් ආරක්ෂා වෙනවා. ඒතර විශේෂයෙන් උපකරණය ආරක්ෂා වෙනවා. ඒතර මේ ෆියුස් එක යනවා කියන්නේ ෆියුස් එක ඇතුලේ තියෙන පොඩි කම්බියක්. ඒ කම්බිය උණු වෙලා මේක ඩිස්කනෙක්ට් වෙනවා කරන්ට් එක ගෙන නවතිනවා. එතකොට ඒ ෆියුස් එකෙන් තියෙන ආරක්ෂාව ඒක තමයි. ඇම්පියර් 13ට වඩා මේක නිසා අදින්න දෙන්නේ නැහැ. හැබැයි මේක ගත්තොත් මොකද වෙන්නේ? මේක කිසිම ආරක්ෂාවක් නැහැ. කරන්ට් එක කෙලින්ම මේක හරහා එනවා ඇම්පියර් 15ට මේක හදලා තියෙන්නේ. ඒ වුණාට 13 නෙවෙයි ඊටත් වඩා හරි මේක එන්න පුළුවන්. මොකද මේකේ ආරක්ෂාවක් නැහැ. එතකොට අර උපකරණය මේ වගේ එකක් ගැහුවොත් එම් උපකරණේ පිච්චිලා අළු වෙලා යනකම් මේකේ කරන්ට් එක අදිනවා. හරිද?
බ්‍රේකරෙන් ගියොත් එහෙම එක වෙනවා කතන්දරයක්. බ්‍රේකරේ කරන්ට් එක මේ බ්‍රේකරෙන් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා. බ්‍රේකර් හරියට දාලා තිබ්බොත් එතනින් ඕෆ් වෙනවා. ඒත් මෙතනින් මේක උණු වෙලා යනවා. හරිද? ආරක්ෂාවක් නැහැ. ඉතින් ඒක තමයි මේ 5 ampere කියන එක මේ දැන් තහනම් කරලා තියෙන්නේ. මම දැකලා නැහැ 5 ampere එකට fuse එකක් එනවා. ගොඩක් 5 ampere මම ගලවලා තියෙනවා. ඒක හැම එකෙම වගේ මෙහෙම තමයි තියෙන්නේ. ඒක නිසා හැමතිස්සෙම දානවා නම් 13 ampere plug top එකම දාන්න. මොකද දැන් 5 ampere plug base එන්නේ නැහැ. 13 ampere විතරයි එන්නේ. එතකොට මේ දෙක ගත්තාම මේක ගොඩක් ආරක්ෂිතයි. මේක low volt එක වුණත් මේක ආරක්ෂාවක් තියෙනවා, ලොකු ආරක්ෂාවක්. මේකේ 5 ampere එකේ ආරක්ෂාවක් ඇත්තෙම නැහැ. ඉතින් ඕක තමයි මේ plug top දෙකේ වෙනස. මම හිතනවා ඔයගොල්ලෝ අලුත් දෙයක් දැනගන්න ඇති කියලා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.